Hello guys. ඉතින් අද යන්න ලෑස්තිලා ඉන්නවා පොඩි ගමනක්. අලුත් vlog එකක් දාන්න තමයි ලෑස්තුනේ. අද තියෙන අපේ ඉස්කෝලේ ක්‍රිකට් මැච් එකක්. ඉතින් ඔයාලත් එකතු කරන් ඒ වැඩේට යන්න තමයි try කරේ අපි සෙට් එකත් එක්ක. හැමෝම ඉන්නවා පිටිපස්සේ. ඔයා තියෙන්නේ. මේ අග්ගවිල බලන්න. ඉතින් සෙට් එකම යන්න තමයි ලෑස්තුනේ. ටිකක් ගියා උඩහටයි පුන්නා ළමටක් කරගෙන ඇවිල්ලා. එහෙනම් ඉතින් දැන් මොකද වෙන්නේ කියලා බලමු වීඩියෝ එකත් එක්ක එනවා. ඒකෙම ඉන්න. ඒ කොහෙ යන්නේ? යවන්න. යවන්න. කාර්ද යන්නේ? කොරට. හරි. තමගොඩ අපි යන්න හදන්නේ මත්තමුගොඩ රත්නාවලි නැසලල් කොලෙජ් එකට. බලමුකෝ මොකද වෙන්නේ කියලා. චාටර් වීඩියෝ කරන එකක්. ඒත් බලමු. පුළුවන් වීඩියෝ ටික ගන්න try කරනවා බැරියවත් තියෙයි. අර මොකද වෙන්නේ කියලා. එන එක. අපි ළමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ වරව්වත්. මේ පැත්තේ ලස්සනයි පිටිපස්සේ. යාළුවෝ සිටේ බෝල් කියෝ කියලා යනවා ඉතින්. කට්ටයක් ගියා කොහොමද? ඉතින් ලොකුවට වීඩියෝ ටිකක් කරගන්න බෑ යන ටික. මොකද ඊට පස්සේ මේ එනන් ටික ලොකුවට වීඩියෝ කරගන්න බැරි වෙන්නේ. ඒතකොට මට මේ ක්‍රිකට් මැච් එක වීඩියෝ කරගන්න බැරි වෙනවා. ඒ ලොකු වීඩියෝ ටිකක් ගත්තාම ස්ටෝරේජ් ෆුල් වෙනවා එහෙමනේ. ඒ නිසා මෙහෙ පුළුවන් වීඩියෝ ටික මේ ටික තමයි මම ගන්නෙ. ඊට පස්සේ මම අප්‍රේල් වල වෙද්දි පුළුවන් නම් මේ ටික එඩිට් කරලා දාන්නම්. ඔරිජිනල් දාන්න පුළුවන් වුණොත් දාන්නම්. මොකද නැත්තම් ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙනවා වීඩියෝ මොකක්ද කියලා. මොකද ඊට කලින් ස්ටඩි බ්ලොග් එක හැදුවා මේ ඒ එඩිට් කරන්න විතරයි තියෙන්නේ. ඒ නිසා දැන් බොරු කියන්න ඕනේ නැහැ. ඔය ටික කියව ඉන්න දාන්න නැහැ. ඒ නිසා අපි එහෙනම් සෙට් එකත් එක්ක අපි එහෙනම් ඔයද හම්බ හරිද? ඉතින් පුළුවන් වීඩියෝස් ටික ගන්න. හරි. එහෙනම් අපි කොල්ද හම්බ. එහෙනම් බයි. මම ඉන්නෝ දිකරම ඉන්නෝනේ. ඕකේ ළමයි. ඉතින් අපි ගමන ආරම්භ කරන්න පටන් ගත්තා. හැමෝම කට්ටිය එකතු වෙලා යන්න හැදුවා ඉස්කෝලේට. ඉතින් කට්ටියත් එක්ක කයි එක ගහ හිමීට යනවා. අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඇත්තටම මං කිව්වනේ මං ඒක ඇතුළේ වීඩියෝ ටිකක් ගන්නම් කියලා. ඇත්තටම මම වීඩියෝ ටිකක් කරන් තිබ්බා. මම මේක එඩිට් කරද්දි මගේ අතින් අහක් වෙලා තිබ්බේ. ඉතින් ඒ නිසා මට වීඩියෝ ටික කරගන්න බැරි වුණා. ඒක ඇත්තටම සමා වෙන්න. ඉතින් ඒතර මම ඒ ෆොටෝ ටිකක් නම් ගත්තා. ඒ ටික මම මේකට ඇඩ් කරන්නම්. සෝරි ඉතින් මොනව කරන්නද ඉතින්. ඒත් මේ වීඩියෝ එක මම දානවා කිව්වනේ. ඒ නිසා තමයි ඉතින් දාන්නේ. නැත්නම් මේක දාන්න දෙයක් තිබ්බේ නැහැ වීඩියෝ ටික නැති නිසා. අපි එහෙනම් බලමු මොකද වෙන්නේ කියලා. ෆොටෝ එක ඔය විදිහට තමයි ඔක ඉදිරියට වීඩියෝ එකක් කරන් හිටියේ. ඉතින් ඒ අතර අපි යාළුවෝ කට්ටිය ෆොටෝ එකක් ගහලා ඔය විදිහට මම ඇඩ් කරා මේකට. අපි දැන් යන්න හැදුනා පොඩ්ඩක් ක්‍රිකට් මැච් එක පොඩ්ඩක් බලලා ඇවිල්ලා යන්න කියලා බලන්නේ මේ පුස් සිටියක් තියෙන එකට යන්න හැදුවේ පොඩ්ඩක් මොනවා අරන් එන්න බලන්න. ඉතින් සෙට් එකත් එක්ක යනවා. හරි ඉතින් සෙට් එකත් එක්ක යන ගමන් ඉන්නේ. අර බලමු සිටිය ඇතුළට ගිහලා කොහමද තත්ති කියලා මොනාරි කන්න තමයි බලාගෙන යන්නේ. බලමු දැන් ටිකක් දවල් අවුවයි පාරේ යන ගමන් ඉන්නේ එකයි. අපි නම් බලමු. ඉතින් ළමයි ඉතින් අපේ සෙට් එක ආයි ගැම්මට යන්න හැදුවේ. හැමෝම ෆුඩ් සිටියට ගිහිල්ලා අයිස් කාලේට තමයි හැමෝම හැදුවේ. ඉතින් කට්ටියම සෙට් එක වැස්ස පාරට වැලි වල යන්න කියලා තමයි හැදුවේ. සිටි ගිහිල්ලා අයිස් ටිකක් තෝරගන්න තමයි පට්ට ගේමක් ගැහුවේ. ඉතින් අපි ওই විදියට යනවා. ගිහිල්ලා ඉවරලා අයිස් ගන්න තමයි බැලුවේ.
ආවා ඇතුළට ඇවිල්ලා අයිස් ටික එක එක අයිස් තෝරනවා. අන්තිමට කොහොම හරි අපි ඉතින් එක අයිස් එකක් තෝරගෙන පට්ට අමාරුවෙන් බිල් කරලා ඉවරලා කන්න තමයි හැදුවේ. ඉතින් ඔය තියෙන්නේ අයිස් ටික. ඉතින් ඔය ටික අතරේ එකක් තෝරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ඉතින්. ඒකයි. ඉතින් අපි ඕක තමයි අපි තෝරගත්තේ. ඒක මම හිතන්නේ රුපියල් 50ක් වගේ තමයි මට මතක විදිහට. එතනම හිටියා 6ක් විතර හිටියානේ ඉතින්. ඔය ඔක්කොම සල්ලි දාලා ඉවර වෙලා තමයි අපි අයිස් ටික ගත්තේ. ඉතින් ඔය ටිකෙන් තමයි අපි එකක් තෝරගත්තේ. අපි දැන් යන්නේ අයිස් ටික බිල් කරන්න. ඒ ටිකට ගාන ගෙවලා ඉවර වෙලා තමයි යන්න හදන්නේ. ඉතින් ඔය තියෙන්නේ සිටිය වටේ මම පොඩි පොඩි වීඩියෝ ගාල් ටිකකුත් ගත්තා ඒකේ. ඉතින් ඒක නම් ගාන අඩුයි ළමයි බඩු එහෙම හුඟක්. ඉතින් අපි යන්න තමයි ලෑස්ති උනේ. ඉතින් බලමු මොකද වෙන්නේ. Mali mea murmailana. මොකක්ද උනේ කියලා අනිවාර්යෙන් ඔය යාළුවෙක් එකට එක මෝඩෙක් හරි ඉන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් ජනප්‍රිය වෙන්න. ඒකයි ඔය. ඉතින් අපි අයිස් ටික කන ගමන් ඔය විදියට යනවා. ඉතින් වීඩියෝ එක ඉවර කරන්නත් ඕනේ ළමයි. මොකද ලොකුවට වීඩියෝ ගන්න නෙමෙයි කරේ. ඒ නිසා. ඉතින් පොඩ්ඩක් යාළුවෝ කට්ටියත් එක්ක උගත් දවසේ සෙට් උනේ හින්දා කයි එක ඉවර වෙලා අයිස් කකා ඔය විදියට යනවා. ඉතින් විකාන්නට නටා පාර මිනිස්සු බලනවා. උන්ට මොනවද කියලා ඔය ආසේ ෆොටෝත් ගහනවා පාරිත් එක්ක. ඉතින් මිනිස්සු බලනවානේ. ඉතින් අයිස් කකා අපි යනවා. මේ දවසන ළමයි ඇත්තට මාරාතල් කට්ටියත් එක්ක හරි සතුටින් හැමෝම හිටියා. ඉතින් එහෙනම් ඉතින් මගේ vlog එක මෙතන ඉවර කරන්න ළඟයි. ඉතින් එහෙනම් මාව subscribe කරලා comment එකක් දාලා like එකකුත් දාලා share පාරකුත් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් guys හැමෝම පරිස්සමෙන් ඉන්න අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාල bell එක click කරලා all button එක දුන්නොත් විතර අලුත් වීඩියෝ හම්බෙන්නේ. ඉතින් thank you හැමෝම එහෙනම් පරිස්සමෙන් ඉන්න ඕනේ.